මගේ ආදරණීය යාළුවනේ ඔන්න නැන්ද අදත් ආවා ඔයාලට ලස්සන කතාවක් අරගෙන. මේ තමයි මගේ යාළුවෝ හුඟක් කැමති ඉබ්බයි හාවයි රේස් දුවපු කතාව. ඔන්න එකෝමත් එක රටක ඈතට වෙන්න කැලෑවක් තිබුණා. මේ කැලෑව හුඟක් ලස්සන කැලෑවක්. මේ කැලෑවේ විවිධ වර්ගයේ හුඟක් සතු ජීවත් වුණා. මේ සතුන් අතර ජීවත් වුණා හාවෙකුයි ඉබ්බෙකුයි. මේ දෙන්න යාළුවෝ. මේ හාවට හුඟක් වේගයෙන් දුවන්න පුළුවන්. ඒත් ඉතින් ඉබි යාළුවා නම් හුඟක් හිමින් තමයි ගමන් කළේ. ඔන්න යාළුවනේ හාමි එයාට වේගයෙන් දුවන්න පුළුවන් වුණු එක ගැන හුඟක් ආඩම්බරයෙන් තමයි හිටියේ. හාමි හැම වෙලාවෙම ඉබිහාමිට විහිළු කළා. මොකද යාළුවනේ ඉබිහාමි යන්නේ බොහොම හිමින්නේ. ඒ වගේම හාමි නිතරම හාමිගේ හැකියාව ගැන පුරසාරම් දෙඩුවා. ඉබිහාමි දන්නවද මේ මුළු කැලෙම්ම වේගෙන්ම දුවන්න පුළුවන් මට ඕන කෙනෙක් වේගෙන් දුවලා පරද්දන්න පුළුවන්. හැබැයි ඉතින් ඉබිහාමිට නම් ඒක කරන්න කවදාවත් බැරි වෙයි. මගේ යාළුවෝ දන්නවනේ ඉබිහාමිල ගමන් යන්නේ බොහොම හිමින් කියලා. ඒත් මගේ යාළුවෝ දන්නවද ඉබිහාමිල මොන තරම් හිමීට ඇවිද්දත් ඒගොල්ලෝ කොහොම හරි එයාලාට අවශ්‍ය තැනට යනවා. ඔන්න මේ ඉබිහාමිත් ඒ වගේ බොහොම සනසුන්ව හිමීට වුණත් විශ්වාසයෙන් ඔහුට ඕන තැනට ගියා. ඉතින් අපේ හාමිගේ උසුළු විසුළු ඉවසන්න බැරිම තැන ඉබිහාමි දුවලා දිනන්නේ කවුද කියලා බලන්න තරගයක් තියමු කියලා යෝජනා කළා. හොඳයි හාමි, අපි තරගයක් තියමු. බලමු කවුද දිනන්නේ කියලා. ඉබිහාමිගේ යෝජනාව අහපු හාමි හොඳටම hina වුණා. අයියෝ ඉබිහාමි, මේ තරම් හිමීට ඇවිදින ඔයට පුළුවන්ද මාව මේ තරගෙන් පරද්දන්න? අපි ඒක තරගයෙන් පස්සේ තීරණය කරමු හාමි. ඔන්න ඉතින් මේ ඉබිහාමිගේ හාමිගේ තරගය මුළු කැලේ පුරාම පැතිරිලා ගියා. ඔන්න ඉතින් තරගයේ තියෙන දවසක් ආවා. කැලේ ඉන්න අනිත් සත්තු ඔක්කොම තරගයේ තියෙන තැනට ආවා. තරගයේ ජය පෙරදුම තීරණය දෙන්න නරිහාමි ඉදිරිපත් වුණා. යාළුවනේ තරගය ආරම්භ කළා. තරගය ආරම්භ වුණු ගමන්ම හාමි වේගයෙන් දුවන්න ගත්තා. අනේ ඉතින් අපේ ඉබිහාමි නම් ගියේ හැමදාම වගේ හුඟක් හිමිහිට. වටේ ඉන්න අනිත් සත්තු හැමෝම බලන් හිටියේ මේ තරගය දිහා. හැමෝම හිතුවා වේගයෙන් හාවට දුවන්න පුළුවන් නිසා හාමි දිනයි කියලා. හැබැයි ඉතින් අපේ ඉබිහාමිත් තරගය ඇතරියේ නෑ. හිමීට වුණත් ඉබිහාමි තරඟ කළා. ඔන්න යාළුවනේ හුඟක් වේගයෙන් දුවගෙන ගියපු හාමි පිටිපස්ස හැරිලා බැලුවා. එතකොට තමයි හාමි දැක්කේ Taman ඉබිහාමිව පහු කරගෙන හුඟක් දුර දුවගෙන ඇවිත් නේද කියලා. කෝබලේ මේ ඉබිහාමිව පහු කරගෙන මම හුඟක් දුර ඇවිත් නේද? ඉබිහාමි පේන්නවත් නෑ. ඔන්න ඉතින් හාමි පාරායින තිබුණු විශාල ගහක් යට වැතිරිලා විවේක ගත්තා. ටික වෙලාවකින් හාමිට හොඳටම නිින්ද ගියා. ඔන්න යාළුවනේ අපේ ඉබිහාමි හිමින් මහන්සි නොබලා දිගටම යාගේ ගමන යනවා. ඔන්න ඉතින් කාලයක් ගෙවිලා ගියා. ඉරමාමත් බැහැගෙන යනවා. කලවර වැටෙන්නත් ඔන්න මෙන්න. යාළුවනේ අවසානයේ ඉබිහාමි තරගය අවසන් කරන තැනට ලං වුණා. මේ වෙලාවේ ගහ යටට වෙලා නිදාගෙන හිටපු හාමිව එකපාරටම හැරුණා. ඉක්මනට නැගිටපු හාමි වටපිට බැලුවේ ඉබිහාමි කොහෙද කියලා. එතකොට තමයි හාමි දැක්කේ ඉබිහාමි තරගය ඉවර කරන තැනටත් ඇවිල්ලා කියලා. ඉබිහාමි තරගය ඉවර කරන තැනට ලං වෙලා නේද? ඉක්මනට දුවලා යන්න ඕන. නැත්තම් පරදින්නයි වෙන්නේ. ඔන්න යාළුවනේ හාමි පුළුවන් තරම් වේගයෙන් දුවගෙන ගියා. ඒත් ඉතින් තරගය අවසන් කරන රේඛාවේ හිටපු ඉබිහාමිට පුළුවන් වුණා තරගය දිනන්න. තරගය බලාගෙන හිටපු සත්තු හැමෝම ඉබිහාමිට සුබ පැතුවා.
අනීතින් හාමිට හුඟාක් ලැජ්ජ හිතුණා. නිතරම ඉබිහාමිට විහිළු කරපු එක ගැන කනගාටු වුණා. අයියෝ මගේ උඩඟුකමයි කම්මැලිකමයි නිසා ඉබිහාමි දිනුව නේද? අපරාධේ මම හැමදාම ඉබිහාමිට විහිළු කෙරුවා. දැක්ක නේද මගේ යාළුවනේ? හාමියා එයා ගැන ඕනෑවටත් වඩා උඩගුණ නිසායි ඉබිහාමිව අවතක්සේරු කරපු නිසායි තරගය පැරදුණු හැටි. ඒ වගේම ඉබිහාමි සෙමින් උනත් විශ්වාසයෙන් තරගේ දිනපු හැටි. මගේ යාළුවොත් උත්සාහයෙන් උනන්දුවෙන් ජය ගන්න ඕනේ. එහෙනම් ඉතින් තවත් ලස්සන කතාවක් අරගෙන නැන්ද ආයෙත් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.